රයිට් අපි එහෙනම් දැන් හදන්නේ මේක පවර් අප් කරලා බලන්න. මම මේ විදියට මේ ඇඩැප්ටර් එක type C port එකෙන් මේකට ගහ ගන්නවා. ඊට පස්සේ මම මේක මේ විදියට ගහ ගන්නවා. ඉතාමත්ම ලේසියෙන් මෙන්න මේ ආකාරයට ඔයගලන්ට පේන ඇති ලස්සන cute display එකක් ඇත්තටම. හරිම ලස්සනයි. හොඳ ලස්සනට පැහැදිලිව voltage එක ගන්න ampere එක වගේම watts ප්‍රමාණය බොහොම ලස්සනට මේ display එකේ දාලා තියෙනවා. ඉතින් මේක මේ ආකාරයට ඕලන්ට මේසයක් උඩ බොහොම ලස්සනට තියලා තියන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි දැන් මේ තියෙන අවස්ථාවේදී මේක ටච් එකක් නෙමෙයි normal display එකක්. අපි දැන් මේ අවස්ථාවේ මේක ඔයගලන්ට පේන ඇති කළුවරයි. මම මේක output එක turn on කළොත් මෙන්න මේ විදිහේ බොහොම ලස්සන light දෙකකුත් එක්ක මේක බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම PAV 60ත් හරිම ලස්සනයි. display එක නම් මාරම clear. ඔයගොල්ලෝ කැමරා එකෙන් විතරක්ම හිතන්න එපා. සමහර හිතන්න පුළුවන් ඔයගොල්ලෝ color grade කරලා video edit කරනවා. එහෙම ඉඳව යන්න බෑ කියලා. but actually එහෙම නෑ. මේක මාරම ලස්සනයි. right. හරි. ඉතින් මෙතන කේබල් එකක් තියෙනවා. අපි කේබල් එක plug කරලා ඉවරලා අපි multimeter එකෙන් basic measurements ටික අරගමු. ඉතින් විශේෂයෙන්ම මම මේකේ මේ ගයිඩ්ලයින් එකත් එක්ක කොටස පොඩ්ඩක් බැලුවට පස්සේ මම විශේෂයෙන්ම දැකපු දෙයක් විදිහට මේකේ පැරාමීටර්ස් වල බොහෝ විට මම විශ්වාස කරන්නේ මේක කෙලින්ම මිලි ඇම්පියර් එක තමයි මේකේ මිනිමම් කරන්ට් එක මෙෂර් කරන්න පුළුවන් එක මයික්‍රෝ ඇම්පියර්ස් ගණන් නම් මේකේ හදන්න බෑ. ඉතින් මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව කාටවත් එච්චර වැදගත් වෙයි කියලා. හැබැයි මොනවා නැත්තත් මිලි ඇම්පියර් 100ක කරන්ට් එකක් කොහොමත් අපිට මේකේ මේකත් එක්ක අමාරු වෙන්න පුළුවන් දුවන්න. ඉතින් මේකේ පේනවා set resolution එක තියෙන්නේ 1 mA කියලා. එතකොට voltage එක minimum 10 mV වගේ තමයි මට හිතෙන්නේ තියෙන විදිහට. but අපි දන්නේ නැහැ කොහොම ඒක වෙයිද කියලා. අපි ඒක plug කරලා බලමු minimum කොහොම set කරන්න කොහොම වෙයිද කියන එක. ඉතින් ඊට අමතරව මේකේ එක එක ඔය ඔබලා කරන එක එක දේවල් මේකේ සඳහන් කරලා තියෙනවා. වැඩි විස්තර වලට මම යන්න කලින් මෙන්න මේකත් හරි වටිනවා. Over voltage protection, over current protection, over power protection, over heat protection, reverse connection protection, under voltage protection වගේ මේකේ protection වර්ග 6ක් ඔක්කොම මේගොල්ලෝ මේක ඉෂුව කරලා තියෙනවා කියලා දෙනවා. ඊට අමතරව මේකේ ඔයගලන්ට මෙමරි කරන්න පුළුවන් මට මතක හැටියට preset group 6ක් ඇත්තටම මේකේ මෙමරි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති voltages එතකොට මේකේ මෙමරි බටන් එක automatically press කරන වාරයක් පාසා මේකේ ඔයගලන්ට මේ විදිහට මේක press කරනකොට වාරයක් පාසා pre-made set කරපු voltages වලට මේකේ මාරු වෙන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ මේකේ හම් වෙන ලොකුම benefit එක ඒක වෙන්නේ. මේ V-set කියන එක ඔයගලන්ට පේන ඇති. මාරු කරනකොට මම set කරලා තියෙනවා අනුව මෙතන memory කීවෙනි එකේ දින්න එක මෙතන M6 කියන එකෙන් පෙන්නනවා. ඒක M1, M2, M3 විදිහට අපිට set කරලා තියෙන voltages වලට pre-made යන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක apply කරාට පස්සේ මේ විදිහට තාමත් පැහැදිලිව ඒ voltage එක මෙතනින් appear වෙනවා. ඉතින් මේකේ මම මේකේ අකමැති දෙයක් මොන හරි තියෙනවද කියලා අහුවොත් එහෙම මම ටිකක් අකමැති දෙයකට තියෙන්නේ මේකේ මේ මෙන්න මේ output on off කරන බටන් එක තියෙන්නේ මේ පැත්තේ. සාමාන්‍යයෙන් අපි වැඩ කරන් යනකොට මේක සාමාන්‍යයෙන් මෙහෙම press කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේක එහෙම යන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. but overall මේකේ තියෙන මේ rubber කොට්ටත් එක්ක සාමාන්‍යයෙන් එහාට මෙහාට move වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. මේ ඉතින් ඒක එහෙම තමයි මම හිතනවා මේ බටන් එක ඒගොල්ලන්ට මේ කොහේ හරි ස්පේස් එකකට ආව නම් අපි වැඩ කරන් යනකොට අපි කැමති මෙන්න මෙහෙම ඔබන්න. පැහැදිලිවම. එහෙම ඔබන්න තියෙනවා නම් ගොඩක් කැමති. නමුත් මේක තියෙන්නේ මේ පැත්තේ සාමාන්‍යයෙන් අපිට මෙහෙම ඔබන්න ගියාම මේක හරිම කරදරයි. ඉතින් ඒක මම දන්නේ නැහැ. ඔබ මේක අතර ගත්තට පස්සේ ඔබට ඕන නම් මේකේ කොයින් හරි බටන් එකක් කපලා දාගන්න පුළුවන් නම් ඉඩක් තියෙනවා නම් මේ බටන් එක ඔයගලන්ට මාරු කරගන්න පුළුවන්. නැත්නම් ඕවරෝල් වෙන නම් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පට්ට පර්ෆෙක්ට්. ඒක මේ කනෙක්ටර් වයර්ස් ටික ඉස්සරහෙන් තියෙන එක අවුලක් නැහැ. මේක අර ගොඩක් හුරු බූටි ගතිය තමයි තියෙන්නේ. කෙනෙකුට ඕන නම් මේක මොනවා හරි විකරණය කරලා ලොකු එකකට උනත් ඕන නම් මේක දාගන්න try එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ form factor එකත් එක්කලන්ට පේන ඇති මගේ අතේ size එකත් එක්ක මේක බොහොම පුංචි. ඉතින් හරිම ලස්සනයි. ඒ අතින් ගත්තට පස්සේ right අපි මම මෙතන ටෙස්ටිං එකට කියලා ඉවරලා දැන්ට ගෙනත් තියෙන්නේ මෙතෙන්ට ලෑම්ප් එකක් තමයි. අපි ලෑම්ප් එකත් එක්ක ප්ලග් කරලා බලමු කොහොම තත්ත්වයක් වෙයිද කියලා ඉවරලා මේ වගේ 12 volt 100 watts බල්බ් එකක් මම ගෙනහල්ලා තියෙනවා. අපි ඒකත් එක්ක setup එක ප්ලග් කරලා බලමු කොහොමද මේකේ power current අදින්නේ කොහොමද සහ
මල්ටිමීටර් එක කොහොමද වෙන්නේ කියලා අපි ඕන මුලින්ම මල්ටිමීටරෙන් ටෙස්ට් ලෝඩ් එකත් ලෝඩ් එක නොදී අපි මේකේ output voltage එක set කරලා ඉවරලා random voltage එක set කරලා එකක් බලමු ලූප් එකේ රීඩින් එකත් එක්ක කොහොම වේද කියලා ඒ ටික අපි compare කරලා බලමු. right අපි දැන් setup එක ready කරලා තියෙන්නේ මේ වෙලාවේ මගේ මේ probe එකේ voltage එක 19.83 වලට තමයි මම දාලා තියෙන්නේ. මම මගේ fluke එක on කරගන්නම් ඉස්සෙල්ලාම right මම හිතනවා ඔයගලන්ට display එක clear නැත්තම් මම light එකත් on කළා. අපි බලමු එහෙනම් දැන් මම මේ වෙද්දි මේ test probe ටික මේ ආකාරයට connect කරලා තියෙන්නේ. අපි මෙතනින් turn on කරලා බලමු output එක කොහොමද ඒ කිව voltage එකම එනවද කියලා. right මෙන්න මෙහෙම set කළාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති කොයි තරම් හොඳ accuracy එකක් තියෙනවද කියලා 19.83 volts කියන එක බොහොම precisely එනවා. right ඒක ඔයගලන්ට මේ display එකෙන් බලන්නත් පුළුවන් මේ display එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් ඒ අතින් පට්ට අපි මේකේ high res mode එකට ඕනනම් දාලා බලමු. ඒත් ඔයගලන්ට පේනවා ඇති සාහෙන හොඳ මට්ටමක accuracy එකක් තියෙනවා. ඉතින් 8.28ක් කියන එක ලොකු issue එකක් නෙමෙයි. බලන්න කොච්චර හොඳට maintain කරනවද කියලා. නේද? ඉතින් මම හිතන්නේ ඒක පට්ට නියමයි. right අපිට ඕනනම් මේක adjust කරන්න පුළුවන් අපි කැමති විදිහකටත් අපිට ඒකට මෙතනට voltage settings වලට මුලින්ම ගිහිල්ලා ඉවරලා මේ විදිහට අපිට මාරු කරලා මේ විදිහට අපිට adjust කරන්න පුළුවන් කරන්න පේනවා මෙතන adjust වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි දැන් 13.82 නේ තියෙන්නේ අපි ඕන එක චුට්ටක් තව වෙනස් කරමු. right 13.12 volts තියෙන්නේ. මම output එක turn on කරනවා දැන්. මේක set කරලා right probe එක loose වුණා. right දැන් ඔයගලන්ට පේනවා ඇති ඒකත් exactly voltage එක ලස්සනට තියෙනවා. ඉතින් volt accuracy එක නම් නියම. අපි ඒක බලමු දැන් load connection එකත් එක්ක කොහොම වෙයිද කියලා ඉවරලා ඊළඟට මම හදන්නේ ඒ වැඩේ කරලා බලන්න. අපි volt 13ක විතර voltage එකක් දීලා අපි මේ lamp එක 12 volt lamp එක light up කරලා බලමු. මේක පත්තු කරන්න කොහොම වෙයිද කියලා ඉවරලා. right අපි මම decide කරගත්තා දැන් මේ වෙලාවේ අපේ supply voltage එක 13.5 volts වලට හදාගන්න. මොකද vehicle එකක් දුවනකොට සාමාන්‍ය ඒ ගන්න නිසා. ඒ වගේම මට දැන් මෙතෙන්දී current rate එක adjust කරගන්න අදහසක් තියෙනවා. maximum current rate එක ampere 5ක් වෙන තැනට මම මේ විදියට 5 amperes වෙනකන් යනවා. උපරිම යන පුළුවන් 5.1යි. මේක තියෙන එකද අපි ඉතින් ඒ ප්‍රමාණයම අපි අරගන්න දාගමු. right ඒ ටික හරි. දැන් මේ වෙලාවේ අපි මේක බැලුවොත් බොහොම පැහැදිලිව පෙන්නනවා 13.5 volts මේ විදියට එනවා. exactly මෙනවා voltage එක. ඉතින් ඉස්සෙල්ලාම අපි මේක lamp එක on කරලා බලමු. මේක දියුරලා ඉස්සෙල්ලා lamp එක on වෙයිද කියලා ඉවර වෙලා. මට ඔයගලන්ට මෙහෙම connect කළාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති current rate එක full current එක අදිනවා 5.1 amperes. ඒ වගේම voltage එක 7.12 වගේ මේ වෙලාවේ පෙන්නනවා. ඉතින් මම මේ වෙලාවෙම ඔයගලන්ට test probe එක ගහලා පෙන්නන්නම් multimeter reading එකත් මොන වගේ දෙන්නේ කියලා ඉවරලා. ඔයගලන්ට compare කරලා බලන්න පුළුවන් පේන විදිහ මේ පැත්තෙන් 7.24 volts එනකොට අර පැත්තෙන් 5.98 volts එනවා. right එතකොට අපිට මෙතන නිගමනයක් ගන්න වෙනවා. දැන් ඇත්තටම test lead වල output point එක නෙමෙයි මේකේ එන්නේ. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා අපි ගත්තොත් එම නේද 7. ඒවල ලූස් එකක් තිබිලා තියෙනවා 7.8 වගේ තමයි දැන් ඇත්තටම පෙන්වන්නේ. පොඩක් ඉන්න බලන්න. ගොඩක් තද ලූස් එකක් තියෙනවද බලන්න. 8 exactly 7 volts වගේ තමයි exactly පෙන්වන්නේ. ඉතින් අපිට මේක හිතන්න වෙන්නේ මේකට හේතුව විදියට 7 volts වගේ තමයි යන්නේ. ඉතින් මේකට හේතුව විදියට මම නම් විශ්වාස කරන්නේ right මේ පොඩි drop එක එන්නේ මෙන්න මේ cable drop එක නිසා. ඉතින් ඒක compensate කරන්න මේකේ ක්‍රමයක් ඇතරම එහෙම relevance එකක් ඇවිල්ලා නැහැ. එහෙම තිබ්බනම් මමත් හිතනවා හොඳයි කියලා. නමුත් ඒක එහෙම cable එක tolerate කරන්න ක්‍රමයක් ඇවිල්ලා නැහැ. ඉතින් අපි ඊළඟට අපි මේකේ current rate එක මැනලා බලමු. මොකද ගොඩ දෙනෙක් අපි සාමාන්‍ය දන්න දෙයක් තමයි ගොඩක් කැමති
ඔය කම්පියුටර් සප්ලයි ඒ කියන්නේ ලැප්ටොප් රිපෙයාරින් මොබයිල් ෆෝන් රිපෙයාරින් වෙන කට්ටිය ගොඩාක් කට්ටිය try කරනවා මේ Tamanට හොඳ ලස්සන කරන්ට් රේට් එකක් පෙන්නන මොකක් හරි වෝල්ට් පවර් සප්ලයි එකකට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මෙතෙන්දී ඒක ගොඩක් හොඳද කියලා බලන්න අපිට බලන්න පුළුවන් එක්සැක්ට්ලි අදින කරන්ට් එකම මේ ෆ්ලූක් එකේ පෙන්නන ගන්නද කියලා. මම ඒක බලන්න මේ විදියට ෆ්ලූක් එක මම මේ පැත්තට මාරු කරන්නම් ඇම්පියර් ප්‍රෝබ් එකට කරලා මම මේක දානවා ඇම්පියර් රේන්ජ් එකට දාලා DC මෝඩ් එකට දානවා. හරි අපි දීලා බලමු කොහොම වෙයිද කියලා ඉවරලා. එතකොට මම එක පොයින්ට් එකක් මේකට කොමන් සෙට් කරනවා. අපිට අනිත් ප්‍රොබ් එක මේ විදියට තියන්න පුළුවන්. ඊළඟ මම මේක මේ විදියට ඇප්ලයි කරනවා. right. දැන් ඔයගලන්ට පේන්නේ නැති ලයිට් අප් වෙනවා. එතකොට එක්සැක්ට්ලි ඔයගලන්ට පේනවා ඇති අන්න ඒක තමයි වටිනම කැලල. මේකේ මම දකින කරන්ට් රේට් එක 5.1 amperes මගේ මීටරෙත් එක්සැක්ට්ලි ඒ ගානට බොහෝම ආසන්න මට්ටමකින් පෙන්වනවා. ඉතින් අපිට මේකේ පෙන්වන ඩිස්ප්ලේ එකේ ඩිජිට් දෙකක් ගියාට පොඩි වෝල්ට් 0.4 ප්‍රමාණයක් අඩුව තියෙන එක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මම විශ්වාස කරන විදිහට අනේ ඒක මේකේ හරි වටින දෙයක්. ඉතින් අපිට පුළුවන් ඕන නම් මේකේ කරන්ට් රේට් එක තව ඇඩ්ජස්ට් කරන්න. මොකද මේ මැක්සිමම් කරන්ට් එක දීලා තියද්දිත් අපිට පේනවා මේක ඊට වඩා අචීව්මන්ට් එකක් අපිට පේන්නන්නේ නැහැ. තව ටිකක් අචීව්මන්ට් එකක් ගන්න ඕන නම් මම මේකේ කරන්ට් රේට් එක ඇඩ්ජස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙන්න මේ විදිහට ඉතින්ලා මම කරන්ට් ප්‍රෝබ් එක තියෙන තැනට ගිහිල්ලා ඉවරලා නම් මේකේ කරන්ට් රේට් එක ඇඩ්ජස්ට් කරන්න අපි මේ කරන්ට් රේට් එක බස්සමු ඇම්පියර් 4ට. එතකොට ඔයගලන්ට පේන්නේ නැති මේක එක්සැක්ට්ලි ට්‍රැක් කරනවා 4.1 ඇම්ප් එක. කරන්ට් රේට් එක 3ට බස්සලා බලමු. එක්සැක්ට්ලි ඔයගලන්ට පේන්නේ නැති ඒ විදිහටම කරන්ට් ප්‍රෝබ් එක ට්‍රැක් කරනවා. ඇම්පියර් 2ට බස්සලා බලමු. ඒත් එමයයි ටිකක් අතරමැදියා ගයන් වලට යන්න ඕන නම් right මම දැන් ඇම්පියර් 3කට දාලා තියෙන්නේ එක්සැක්ට්ලි ඇම්පියර් 3ක් මේ පැත්තෙනකොට ඒ වගේ පේනවා. මේක හොඳටම ඇකියුරේට් more than enough ඕනම කෙනෙකුට right මේ කරන්ට් රේට් එක දැන් මේ වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මේ රේට් එක මේ පොඩි ඔෆ්සෙට් එකක් වගේ එන එක ඒක ඉෂුව එකක් කරගන්න එපා. සමහර විට ඒක මගේ මල්ටිමීටර් එකේ තියෙන ඉෂුව එකක් වෙන්නත් පුළුවන්. අපි බැලුවොත් එහෙම මේ වෙලාවේ normal තියෙද්දි relative එකක් තියෙනවා. හැබැයි මම හිතනවා මේ relative එක අපිට ඕන මේ relative එක මෙතනින් reject කරලා දාන්න පුළුවන්. අපි බලමු ඕනනම් දීලා ඉවර වෙලා අර සමහරවල් රිල්ටර් කළාට පස්සේ සමහරට බලන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒත් එක්සැක්ට්ලි මම හිතන්නේ හොඳ ට්‍රැකින් එකක් යනවා. කියන්නේ ලොකු ඉෂුව එකක් නැහැ. ඉතින් එක්සැක්ට්ලි කරන්ට් රේට් එක මෙෂර් කරන එක නම් මම හිතන්නේ පට්ට ඇකියුරේට්. ඒක ගැන නම් ආයි අපිට අවිවාදයක් විවාදයක් තියෙන දෙයක් නැහැ කියලා මගේ නම් අදහස. right අපිට මේ විදිහට කරන්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. දැන් 3.8ක් කියන්නේ ලස්සන ට්‍රැක් කරනවා. ඉතින් මම හිතන්නේ කරන්ට් රේට් එකක් තියෙනම් කරන්ට් පැනල් එක මම ආසම පවර් සප්ලයි එකක් වෙයි මේක. ඒ අතින් පට්ට නියමයි වෙල් ඩන් කියලා කියන්න පුළුවන්. right ඊට පස්සේ අපිට තියෙන මිලි ඇම්පියර් රේන්ජ් එකේ මෙෂර්මන්ට් එක කරන්න මම රෙසිස්ටර්ස් කීපයක් ගෙනාවා. අපි ඒකත් එක්ක බලමු මිලි ඇම්පියර් රේන්ජ් එක කොහොම වේද කියලා. මොකද මගේ වෙනම මිලි ඇම්පියර් වලට පෝට් එකක් මේ ෆ්ලූක් එකේ තියෙනවා. අපි බලමු එච්චර පොඩි ප්‍රමාණයක කරන්ට් එකේදී කොහොම වේද කියලා. අපිට ඕන නම් මේකෙම ටෙස්ට් කරන්නත් පුළුවන් ඇත්තටම. ඕනනම් අපි එහෙම try කරලා බලන්න පුළුවන්. මම රෙසිස්ටර් ලෝඩ් එකකුත් දීලාම කොහොමද චෙක් කරනවා. අපිට ඕනනම් මේ විදිහට කරන්ට් රේට් එක අඩු කරගෙන ගියොත් අපි සාමාන්‍යයෙන් ওই පුංචි කරන්ට්ස් වලදී ගොඩක් බලනවානේ. මිලි ඇම්පියර් 50ක් බලන්න කොහොමද ඇකියුරසි කියලා. මම හිතන්නේ මෙතනින් අපිට අමුතුවෙන් ආයෙ රෙසිස්ටර්ස් දාන්න දෙයක්වත් නැහැ නේ. ඉතින් ඇකියුරසි එක මේකේ හැටියට more than enough. තව අපිට කරන්ට් රේට් එක අඩු කරන්න පුළුවන් මිලි ඇම්පියර් 30ක් දක්වා. එක්සැක්ට්ලි 30 ඔයගලන්ට පෙන්වන්න ඇති කොච්චර හොඳට පෙන්වනවද කියලා. ඉතින් මට ඕන නම් මේක මේ ප්‍රොබ් එක මේකට මාරු කරන්නත් පුළුවන්. එතකොට ඔයගලන්ට බලත හැකි කොච්චර හොඳ කරන්ට් රේට් එකක් කොච්චර ඇකියුරසි පෙන්වනවද කියලා. ඉතින් ඒක මේ ප්‍රමාණය හොද්දටම ඕදන්න. ඉතින් ඒ අතින් මේ FNRASලා සෑහෙන්න දෙයක් කරලා තියෙනවා මේ පවර් සප්ලයි එකක් විදියට මේ තරම් ඇකියුරසි එකක් අරන් දෙන්න. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් වොට්ස් ගන්න පව ඕටෝමැටිකලි කැල්කියුලේට් කරලා ඒ වගේ තියෙනවා. මේක අපිට මොඩ් දෙකකුත් බලන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන් මෙතන මේ සිස්ටම් සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ওই සෙටින්ග්ස් තියෙන එක ටිකට අමතරව අපිට මේ සිස්ටම් කියන එකට ගියාට පස්සේ මේක ඔයගලන්ට තියෙනවා බලා ගන්න පුළුවන්. මට මතක හැටියට මේකේ පහළට ගියාට පස්සේ තියෙනවා තීම් එක. මෙන්න මේ රෙගියුලර් කියන එක. මේ විදිහට ඔයගලන්ට ගියොත් එimhe මේ රෙගියුලර් කියන තීම් එක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙතනින් මට මතක හැටියට
IE කියලා කියන්නේ මට මතකද ඉන්ඩස්ට්‍රියේට්ද මන්ද මට මතකයි රෙගියුලර් කියන එක තෝරනවා ක්ලික් කරලා බලන්න. මේකේ මට මතකෙට ඉන්ඩස්ට්‍රියේට් කියන එක තමයි දැන් මම මේ වෙලාවේ දාලා තියෙන්නේ. අපිට ඕනනම් එතනින් හදන්නත් පුළුවන්. වගේ මේකේ ඩිස්ප්ලේ බ්‍රයිට්නස් එක වගේ දේවල් මේක දාන්න පුළුවන්. ඒක හරි වටිනවා. මට මතක නැහැ මේකේ ටීම් එක එක්සැක්ට්ලි මාරු කරන විදිය මම හිතුවේ මෙහෙමයි කියලා. ඒක යන්නේ මෙතනින් වෙන්න ඕනේ. මට මතක හැටියට ඔය දෙකෙන් බ්‍රයිට්නස් එක අපිට මේකෙන් උනත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒන ප්‍රමාණය මේකෙන් මේක රෙගියුලර් මෝඩ් එකට දැම්මොත් අපිට දැන් ඩිස්ප්ලේ එක මෙන්න මේ වගේ පැටර්න් එකක් එන්නේ. ඊට පස්සේ අපි මේක ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් එකට දාගත්තොත් මේ විදිහට ඇවිල්ලා මෙතනට එමුණොත් දැන් මේක මේ ඩිස්ප්ලේ එක තමයි එන්නේ. ඒ වගේ පැටර්න් දෙකක් හම්බෙනවා. ඒක තමයි මේකේ තියෙන්නේ. තව කරන්ට් රේට් එක ඔයගොල්ලන්ට අඩු කරලා බලන්න ඕන නම් අපි ඕන එකක් බලමු. තව කරන්ට් රේට් එක අඩු කරන්න පුළුවන්. මට ඕන නම් කරන්ට් රේට් එක අපි මිලි ඇම්පියර් ප්‍රමාණයකට ගෙනිලා බලමු. මිලි ඇම්පියර් එකක් කොහොමද කියලා පේනවා ඇති ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් හොඳ ඇකියුරසි එකක් තියෙනවා. මිලි ඇම්පියර් 4ක් මේ අවස්ථාවේදී exactly current source එක power supply එකෙන් for යවනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි flow කරන එක. right. ඉතින් මම හිතන්නේ අපිට අවවාදයක් මේක තියාගන්න ඕනේ කියලා මේකේ තියෙන qualities එකකට අතර. බස් ඉතින් overall මාරම හොඳ quality එකක් එක්ක තියෙන power supply එකක්. ඉතින් exactly මාර වටිනවා ඒක ඔයගලන්ට. ඉතින් මම ඕනම කෙනෙකුට recommend කරනවා මේක power supply එකක් විදිහට මේක පාවිච්චි කරන්න කියලා ඉවර වෙලා. ওই ටික තමයි අපිට මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟට මම මේක ඉතින් අපිට ලොකු දේවල් කතා කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. මේක exactly පට ගාලා power දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය අපි EV blog එකේ වගේ මම හිතන්නේ මම දැක්කා reviews වල තිබ්බා ගොඩක් දේවල් මේක ටෙස්ට් කරලා බලනකොට ඔසිලොස්කෝප් එක අපිට මේකේ කියන්න තරම් fault එකක් fail එකක් නැහැ. අර රුපියල් ලක්ෂ ගාණක් දීලා හදන power supply එකක් එක ගන්නකොට මේක සාමාන්‍යයෙන් මට්ට වැඩක් කරනවා. ඉතින් මේකේ මිලි ඇම්පියර් එක තමයි අවම කරන්ට් එක ඊට වඩා කරන්ට් එකක් මේකේ ඩිස්ප්ලේ කරන්න බෑ. මං හිතන්නේ ප්‍රායෝගිකව කෙනෙකුට ඕන වෙනවා කියලා ඉවරලා. ඉතින් ඇම්පියර් 5ක් දක්වත් පුළුවන්, වෝල්ට් 30ක් දක්වත් පුළුවන්. ඉතින් ඒ ටික මං හිතන්නේ හොඳටම ඇති කෙනෙකුට වැඩ කරගෙන යන්න. right. ඉතින් ඊළඟට අපි මේක ටියර් ඩවුන් කරලා බලමු. ටියර් ඩවුන් කරලා ඊටු විස්තර ටික කතා කරමු.